ආයිබෝවන් කියලා පිළිගන්නවා අදත් ඔයාලා හැමෝම අපේ ශ්‍රී ලංකා හිස්ටරි YouTube නාලිකාවට. අද අපි කතා කරන්න යන්නේ සුද්දා තිස නැමුවා කියන මඩුවන්වෙල වලව්වේ මඩුවන්වෙල මහදිසාවේ ගැන. ඉතින් මේ මඩුවන්වෙල මහදිසාවේ ගැන නම් ගොඩක් අය කතා කරන්නේ මොහු බොහොම තද හිතක් තියෙන කුරිරු පාලකයෙක් විදියට. ඒත් අපිට අවශ්‍ය වෙන්නේ මෙතුමාගේ කතාන්තරය පාලන සමය වගේම මේ අපූරු වලව්ව ගැන අපි හොයාගත්ත දේවල් ඔයාලා එක්ක බෙදාගන්නේ. හොඳයි අපි යමු වීඩියෝ එකට. සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ තමයි මෙම අපූරු පෞරාණික වටිනාකමකින් යුතු තේජාන්විත මඩුවන්වෙල වලව්ව පිහිටලා තියෙන්නේ. මඩුවන්වෙල වලව්ව මහනුවර යුගය දක්වා ඉතිහාසයකට උරුමකම් කියනවා. දෙවැනි රාජසිංහ රජතුමාගේ කාලයේ ජීවත් වුණ මඩුවන්වෙල මුදලිවරයා රජුට සුදු ගෝනෙකු අල්ලා දීම වෙනුවෙන් මෙම සුවිසල් නින්දගම ඔහුගේ පරම්පරාවට රජු විසින් ලබා දීලා තියෙනවා. නින්දගම කියන්නේ පුරාණ ලංකාවේ මහනුවර යුගයේදී රදළයන් සතුව තිබුණ රජතුමාගෙන් ප්‍රදාන සේ ලැබුණ ඉඩකඩම් හැඳින්වෙන්නේ නින්දගම් ලෙස. නින්දගමක රදළ ප්‍රදානින් ලැබූ විශාලතම වරප්‍රසාදය තමයි වැඩිවියට පත් වුණ කන්‍යාවන්ගේ පළමු මංගල රාත්‍රිය අයිතිය කියන විරිත. බ්‍රිතාන්‍ය යුගයේ මඩුවන්වෙල නින්දගම සහ කෝට්ටේ යුගයේදී කළුතර තුඩුගල තෙන්නකෝන් ධර්මසේන පරම්පරාව ලද නින්දගම් ආශ්‍රිතව මෙම විරිත විශේෂ නීතියක් විදියට 19 වෙනි සියවස ආරම්භය දක්වාම පැවතිලා තියෙනවා. නින්ද නොහොත් පළවෙනි රාත්‍රියේ අයිතිය සඳහා වරප්‍රසාද ලබන භූමියේ නාමයෙන් මෙම භූමිය නින්දගම වුණාය කියන මතය විද්වතුන් අතර තියෙනවා. නින්දගම් විශාල ප්‍රමාණයක් තිබුණ කියන්නේ මඩුවන්වෙල වලව් පරම්පරාවට. කීර්තිශ්‍රී රාජසිංහ රජතුමාගේ කාලයේ සබරගමුවේ රදළයින් 13 දෙනෙකුට කටුවන ලන්දේසී බලකොටුව විනාශ කිරීම නිසා නින්දගම් අක්කර දහස් ගාණක් ප්‍රදානය කරලා තියෙනවා. මඩුවන්වෙල දිසාවට සහ ඇමිටියාගොඩ නිලමට තමයි අක්කර දහස් ගණන් නින්දගම් හිමිව තිබුණ කියලා කියන්නේ. සන්නසකින් ප්‍රදානය කරන නින්දගම රාජකීය ගම් විදියට සැලකුණා. ඒ ගම්වල පදිංචිව ඉන්දිය ජනතාව කලින් තමන් රජතුමාට ගෙවූ බදු හා ආදායම අලුත් නින්දගම් හිමි පුද්ගලයාට ගෙවිය යුතු වුණා. මේ වගේ තව ගොඩක් විස්තර නම් තියෙනවා නින්දගම් ගැන. එහෙම වුණොත් කාලය වෙලාව මදි වෙන නිසා අපි බලමු මඩුවන්වෙල බලව්වේ ගොඩනැගීම සහ මඩුවන්වෙල පරම්පරාවේ ව්‍යාප්තිය ගැන. මඩුවන්වෙල පරපුරේ ඉතිහාසය ක්‍රිස්තු වර්ෂ 1700 දක්වා ඈත අතීතයකට උරුමකම් කියනවා. මඩුවන්වෙල පරපුරේ ආදිතමයා ජීවත් වෙලා තියෙන්නේ එවකට දෙදරන්ගමුව නමින් හැඳින්වුව මාදන කියන ප්‍රදේශයේ. එවකට බල්ලන්දෑව හේන නමින් හැඳින්වුණ මඩුවන්වෙල ප්‍රදේශයට පැමිණි මෙම ප්‍රභූවරයා එම වලව්ව කිට්ටුවම පන්සල ඉදිකරව ගන්නවා. මොහුට පසුව මඩුවන්වෙල පරම්පරාවේ ආදිතමයා වුණේ දෙවන විමලධර්ම සූරිය රජතුමා යටතේ මුලාදෑනිකම් කළ මඩුවන්වෙල මහමුහුට්ටාල විසින්. මෙම මුදලිතුමාට විමලධර්ම සූරිය රජතුමාගෙන් අක්කර 1650ක භූමියක් ගම්වරයක් ලෙස ලබා දීලා තියෙනවා. මේ නින්දගම මුදලිතුමාට ලැබෙන්නේ විශේෂ හේතුවක් මුල් කරගෙන. ඒ හේතුව තමයි විමලධර්ම සූරිය රජතුමා දඩයමේ ගිහින් තියෙනවා සූරියකන්ද කියන ප්‍රදේශයට. මේ ප්‍රදේශයේ ඇලි ගෝනෙක් ඒ කියන්නේ සුදු පාට ගෝනෙක් ඉන්නවා කියලා දඩයමේ ගිය රජතුමාට ආරංචි වෙනවා. ඉතින් රජතුමාට මේ ගෝනව පණ පිටින් ඕනේ වෙනවා. මේ නිසා රජතුමා ආරංචි කරවනවා මේ ගෝනව පණ පිටින් අල්ලලා ගෙනත් දෙන කෙනෙකුට ගම්වරයක් පිරිනමනවා කියලා. මේ ගෝන අල්ලන අභියෝගය බාරගන්නේ මොහොට්ටාල කියන මුදලිතුමා. සිදු ගෝනව පණ පිටින් අල්ලලා රජතුමාට බාර දෙන කටයුත්ත ඉෂ්ට කරපු නිසා රජතුමා සතුටටපත් වෙලා මඩුවන්වෙල නින්දගම සන්නසකින් මේ මුදලිතුමාට බාර දෙනවා. සන්නසේ සඳහන් වෙනවා කොළොන්න පෝරලේ කොළොන්න ගම්පත්තුවේ මඩුවන්වෙල නින්දගමට හා ඉන් නැගෙනහිරට වලවේ ගඟත් දකුණු දිගින් ගොඩ උඩදියේ බස්නවද බස්නාහිර දිගින් දහයියාගල කන්දද උතුරු දිගින් කිතලබොකුවේද මඩුවෙන් වී යමුණු 65 වපසරියක් වී අඩුතු හෙවත් ගහකොළ බොඩවල්පිට ඇතුළු ප්‍රවේණි සැලැස්මට භුක්ති විඳින 1720 ඉල්මස පුර
හතව කළත් ගුරු දින මේ දවස මේ සන්නස දෙවා වදාලා යනුවෙන් සඳහන් වෙනවා. දෙවැනි විමලධර්ම සූරිය රජතුමා ලබා දුන් නින්දගමේ මේ විදියට මේ තැනම වලව්ව ගොඩනගන්න හේතුපාදක වුණු විශේෂ හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි කැලේ ඉඳලා හාවෙක් නරියෙක් පස්සේ ලූබැඳන් ඇවිත් මේ ස්ථානයේදී හාව නැවතිලා ඉඳලා තියෙනවා. ඊට පස්සේ නරිය බය වෙලා ආපහු කැලයට ගිහින් තියෙනවා. ඉතින් මේ නිසා මෙතන ජයභූමියක් කියලා හිතලා වලව්ව මෙතන ගොඩනගන්න තීරණය කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඔහු විසින් ගොඩනැගුව මඩුවන්විල වලව්ව ඕගෙන් පසුව සිය පුතා වන මහදිසාවේගේ පියාට උරුම වෙලා තියෙනවා. මේ මඩුවන්විල විජේසුන්දර මුදලිතුමා කළුතර තුඩුගල පරම්පරාවේ පොතුපිටිය වලව්වේ යකුන්දුවේ ධර්මසේන හිටිරාලෙලාගේ සොදිනා කුමාරිහාමි කියන කුල කාන්තාව විවාහ කර ගන්නවා. ඉතින් මේ පරම්පරාවේ ඊළඟ උරුමකාරයා වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1725 වසරේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ කාලයේ මඩුවන්විල විසුව මඩුවන්විල විජේසුන්දර ඒකනායක අබේකෝන් මුදියන්සේට. කොළොන්න පනාමුර ප්‍රදේශය සඳහා නින්දගම් ලබාගෙන තියෙන්නේ මේ මුදියන්සිතුමා. කීර්තිශ්‍රී රාජසිංහ රජතුමාගේ කාලයේ මඩුවන්විල වලව්වට උරුමකම් කීවේ මඩුවන්විල මොහොට්ටාල හෙවත් බෝගහවෙල විජේසුන්දර අප්පුහාමි. ඊටත් පස්සේ මඩුවන්විල වලව්වේ උරුමකාරයා වෙන්නේ මඩුවන්විල විජේසුන්දර මුදලිතුමා. ඒ රාජාදි රාජසිංහ රජතුමාගේ කාලයේදී. මඩුවන්විල කොඩිතුවක්කු නිලමිතුමා සිංහල රජ කෙනෙක් යටතේ බැංග්‍රාෆ් කියන ලන්දේසි ආණ්ඩුකාරවරයාගේ කාලයේදී මඩුවන්විල පාලනය කරලා තියෙනවා. මඩුවන්විල පරපුරේ අවසාන තැනැත්තාගේ පියා වෙන මඩුවන්විල වලව්වේ විජේසුන්දර ඒකනායක අබේකෝන් කොඩිතුවක්කු මුදියන්සේ රාලහාමි විසින් මඩුවන්විල ප්‍රදේශය පාලනය කරලා තියෙනවා. මෙම මඩුවන්විල වලව්වේ අවසාන උරුමකාරයා තමයි අපේ කතාවේ කතානායකයා වෙන්නේ. ඔහු නමින් මඩුවන්විල වික්‍රමසිංහ විජේසුන්දර ඒකනායක අබේකෝන් මුදියන්සේ රාලහාමිලාගේ ශ්‍රීමත් ජේමිස් විලියම් මඩුවන්විල මහදිසාව වේ. ක්‍රිස්තු වර්ෂ 1844 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ 11 වෙනි දින උපත ලබන මහදිසාවට මඩුවන්විල කලු කුමාරයා යන අනුවර්ත නාමයක්ද යෙදිලා තියෙනවා. මඩුවන්විල මහදිසාවේගේ ළමා කාලය මුළුමනින්ම ගත කරලා තියෙන්නේ මව්පිය සෙනෙහසක් නැතිව. මහදිසාවේගේ පියා මහදිසාව ඉපදෙන්නත් මාස 3කට කලින් මිය යනවා. මහදිසාව ඉපදිලා දවස් 7කින් මවත් මිය යනවා. ඉතින් මේ මඩුවන්විල මහදිසාවේ පුංචි කාලේ ඉඳලම ඇති දැඩි කරලා තියෙන්නේ මඩුවන්විලගේ පියාගේ මව වුණ මඩුවන්විලගේ මිත්තණිය විසින්. ඇය බලංගොඩ රත්වත්තේ වලව්ව හා සමීප ඥාති සම්බන්ධතා ඇති තැනැත්තියක්. කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ගන්නා මඩුවන්විල මහදිසාව ඉංග්‍රීසි භාෂාව මැනවින් ප්‍රගුණ කළ අය. 4 පෝයට පෙහෙවස් රැක ආගමානුකූල ජීවිතයක් ගෙවන ලද මඩුවන්විල මහදිසාවේ දැඩි ආගම් භක්තිකයෙක් බව තමයි සඳහන් වෙන්නේ. ඒ නිසාම ඔහු විසින් වලව්ව ආසන්නයේම පිහිටි මුදලින්දාරාම විහාරයට අනුග්‍රහය දක්වමින් එහි නඩත්තුව වෙනුවෙන් ඉඩකඩම් පූජා කරලා තියෙනවා. මුදලින්දාරාම විහාරය ගැන කියනවා නම් මේ විහාරය මඩුවන්විල පරම්පරාවේ නිර්මාණයක්. මහනුවර යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව සකස් කරලා තියෙන මෙහි ටම්පිට පිළිමගයක්ද තියෙනවා. මේ පිළිමගය හදලා තියෙන්නේ ගල් කණු 25ක් මත. ජාතක කතා මහරහත් රූප සහ සත්සතිය වැනි චිත්‍රවලින් තමයි බිත්තිය සකස් කරලා තියෙන්නේ. ගෙබිමට දැවලෑලි මත පිඟන් ගඩොල් අතුරලා තියෙනවා. පාසල් අධ්‍යාපනය හමාර කළ මඩුවන්විල මහදිසාවේ තම පරම්පරාවේ බල පරාක්‍රමය පැවතුන කොළොන්න කෝරළේට පැමිණ එහි රටේ මහත්තයා ලෙසින් රාජකාරි ආරම්භනවා. තම පරම්පරාවෙන් උරුම වුණ නින්දගම වලව්ව වැඩි දියුණු කරගෙන ක්‍රමවත්ව පවත්වාගෙන යාම ඔහු විසින් මනාව සිදු කරනවා. කාලයක් ගියන් මඩුවන්විල මහදිසාව හට මහදිසාව කියන තනතුර හිමි වෙනවා. මහදිසාවට පරම්පරා උරුමයෙන් ලැබුණු ඉඩම් අක්කර 44000ක් තිබිලා තියෙනවා. මේ ඉඩම් අයිති ප්‍රදේශ මඩුවන්විල, බලකඩ, පනාමුරේ, කැම්පනි සහ කොළොන්න යන ප්‍රදේශ. නිසි කලවල් සිට පැමිණි මඩුවන්විල මහදිසාව කුරුවිට එක්නැලිගොඩ පරම්පරාවෙන් පැවතගෙන එන එක්නැලිගොඩ කුමාරිහාමි කියන කාන්තාව සමග විවාහ ගිවිස ගන්නවා.
එයින් ලැබුණු දෑවැද්දත් සමග කුරුවිට කෝරළේ නින්දගමත් මහදිසාවට අයිති වෙලා තියෙනවා. ඒ අනුව මහදිසාවට අක්කර 84,000ක දේපලක් උරුම වෙලා තියෙනවා. කුරුවිට එක්නැලිගොඩ කුමාරිහාමිට දාව එක් දියණියක් මොවුන්ට ලැබුණත් ඇය උපතින්ම ආබාධිත වුණා. මේ නිසා ඇය ප්‍රදේශවාසීන් අතර කොරමැණිකේ යන නමින් ප්‍රසිද්ධ වෙනවා. අඩුආයු වළඳා එක්නැලිගොඩ කුමාරිහාමි මිය ගියායින් පසුව මඩුවන්වෙල දිසාවේ කලවානේ කුමාරිහාමි සමග විවාහ වෙනවා. රණකාමී අදහස්වලින් යුතු වඩාත් කාර්යශූර බුද්ධිමත් පාලකයෙක් වුණ මහදිසාව විසින් තම පරම්පරාවෙන් උරුම වුණ වලව්ව ක්‍රමවත්ව ගොඩනගනවා. ඒ ක්‍රිස්තු වර්ෂ 1877ත් 1905ත් අතර කාලයේදී. කාමර 121ක් සහිතව ගොඩනැගුණු ලද වලව්වේ මැදමිදුල් 21කින් සමන්විත වෙනවා. වලව් භූමියට ඇතුල් වෙන ස්ථානයේ කළුගල් වලින් ගොඩනගන ලද තොරන් 3ක් මුරකුටි 3ක් වගේම ආරක්ෂක පවුරු 3ක්ද ඉදි කරලා තියෙනවා. ඒ වගේම වලව්වේ ඉදිරිපසට වෙන්නට බෝධි ප්‍රාකාරයක්ද නිර්මාණය කරනවා. වලව්වේ නිමැවුම සඳහා කළුවර, කළු මැදිරිය, සියඹලා වැනි වැඩි වටිනාකමකින් යුතු දැව භාවිතා කරලා තියෙනවා. මහල් දෙකකින් සමන්විත වලව්ව සඳහා මුළුමනින්ම ආලෝකය ලැබෙන්නේ මැද මිදුල් වලින්. වහලෙන් වැටෙන ජලය භූගත නල පද්ධතියක් ඔස්සේ මඩුවන්වෙල වැවට ගලන් යාමට හදලා තියෙනවා. උඩුමහලට යාම සඳහා නිමවා ඇති පියගැට පෙළ ඉතාමත් අලංකාර ලී වර්ගයක් යොදාගෙන නිර්මාණය කරලා තියෙනවා. ඉතාමත් රමණීය පරිසරයක පිහිටි මඩුවන්වෙල වලව්වේ ඉඩම අක්කර 20ක පමණ විශාල භූමි භාගයකින් සමන්විත වෙනවා. නොයෙක් වටිනා තුරුලතාවලින් පිරිපුන් අලංකාර උද්‍යානය නිසා වලව්වේ අවට සුන්දරත්වය වඩාත් ඉස්මතු කරනවා. පවුරු 3කින් අලංකාර වුණ මඩුවන්වෙල වලව්වේ පිටත පවුර ශක්තිමත් කළු ගලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඇතුළු වන දොරටුව ගල්උළුවස්ස නමින් තමයි හඳුන්වන්නේ. දොරටුව දෙපැත්තෙම මනරම් ලියවැල් වගේම ඒ මත මකර තොරණක හැඩයට සාදන ලද ගල් ආරුක්කුවක්ද දැක ගන්න පුළුවන්. තොරණ දෙපැත්තේ කැටයම් කරන ලද නෙළුම් මල් පොහොට්ටු දෙකක්ද නිර්මාණය කරලා තියෙනවා. ඒ කාලේ ඒ අසල පුන්කලස් 3ක් තිබුණ බවට සඳහන් වෙනවා. වලව්වේ මැද කොටසට සම්බන්ධ වෙන කොටසේ මනරම් ලියවැල් හා බොරදම් කැටයම් දැක ගන්න පුළුවන්. ඇතුළු පවුර පහන් පවුර නමින් හඳුන්වන අතර එහි අලංකාර පහන් කුටි රාශියකින් සමන්විත වෙනවා. ඒ වගේම වලව්වට ජල පහසුව සඳහා සිසිල් ජලය පිරි ළිඳද පිඟන් ගඩොල් අතුරා ඇති නානගේ නටඹුන්ද වසර 100 ගාණක් පැරණි කුඹුක් හා හික්ගස් වලින්ද වලව්වේ ජීවත් වුණ මහා රදළවරයාගේ පෞරුෂත්වය නොසඟවා හෙළි කරන්නේ මහත් අභිමානයෙන්. මඩුවන්වෙල වලව්වේ ගෘහ නිර්මාණය ගැන කතා කළොත් මඩුවන්වෙල වලව්ව ඓතිහාසික වශයෙන් වැදගත් වෙන්නේ වලව්ව තනපු නිර්මාණකරුවා විසින් ගෘහ නිර්මාණ ශිල්පයේලා දැක් වූ මහඟු ප්‍රතිභාව නිසයි. වලව්වේ පිහිටි සෑම බිම්මඟලක් පාසාම නිර්මාණකරුවාගේ කුසලතාව ඉස්මතු වෙනවා. ඒ අතරින් විශිෂ්ටතම නිර්මාණ රාශියකින් සමන්විත වෙනවා. ඒ සියල්ලම එක හා සමාන වැදගත්කමක් උසුලන වර්තමාන දෙස් විදෙස් සංචාරකයින්ගේ සිත් ඇදබැඳ තබා ගන්න සමත් වෙලා තියෙනවා. ඉතාමත් විශාල වලව් මිදුලේ වතුර මලක් වගේම ජල තටාකයක් තිබිලා තියෙනවා. අඩි 3ක් විතර උසකින් සමන්විත ශක්තිමත් කළුගල් වේදිකාවක ඉදිකළ වලව්වට ඇතුළු වීම සඳහා දොරටු 3ක් තියෙනවා. ඒවායේ පියගැට පෙළ පාමුල අලියැත් රූප සහිත සඳකඩ පහණ දැක ගන්න පුළුවන්. ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වුණාට පස්සේ තමයි මහා බංගලාව නමින් හඳුන්වන ආලින්දයට පිවිසෙන්නේ. එහි මඩුවන්වල දිසාවේගේ ජීවමාන ස්වරූපයේ ඡායාරූපයක් දැක ගන්න පුළුවන්. ත්‍රිමාණශීලී ස්වරූපයක් පෙන්වන මෙම ඡායාරූපයේ රාමුව හදලා තියෙන්නේ සියඹලා සහ කණමැදිරිය ගස්වල අරටුවේ. ඊටාම අලංකාර ලියවැල් බොරදම් හා කුඩා තොරණක්ද මෙම රාමුවට අයත් වෙනවා. මහදිසාවේගේ ඡායාරූපය පසෙකට වෙන්න ඔහුගේ දෙවැනි බිරිඳ වුණ කලවානේ කුමාරිහාමිගේ ඡායාරූපයද දැක ගන්න පුළුවන්. මීට අමතරව මේ මහා බංගලාව කියන ආලින්දයේ තියෙන්නේ කළු ගලින් කරන ලද පැන්තාලියක්, කළු ගලින් කළ පුටුවක්, කැසිකිලි ගලක්, ගව හිසක් සහ නාන කාමරයක සුන්බුන් පමණයි.
මහා බංගලාව ළඟම පිහිටි පුංචි බංගලාව ශාලාවට සවි කරලා තියෙන දොරවලු වස්ස කටුවන ලන්දේසී බලකොටුවට පහර දුන්න අවස්ථාවේ රැගෙන ආ උළුවස්ස බව කියනවා. එය අඩි 3ක් පළලකින් යුතු වෙන අතර අඟල් 2.5ක ඝනකමකින් යුක්ත වෙනවා. උළුවහු කඳන්වල බොරදම් දක්නට ලැබෙන අතර එම දොර තනි කොස්ලීයෙන් සාදන ලද එකක් බව තමයි සඳහන් කරන්නේ. හතරවටම විසිතුරු ආවරණයකින් හැඩකර ඇති මෙම පුංචි බංගලාව රැස්වීම් ශාලාවක් විදිහට තමයි භාවිතා කරලා තියෙන්නේ. මනාව ආලෝකය ලැබෙන මැදමිදුලක් වගේම අමුත්තන් සඳහාම පළඟු කැඩපතක් සවි කර තිබුණ ස්ථානයක්ද මෙහි දැක ගන්න පුළුවන්. මැදමිදුල් වට වී ඇති ස්තූප බිම පිඟන්කටු අල්ලා සරසලා තියෙනවා. ස්තූපවල ඇති ලී කුළුණු මහනුවර යුගයේ කැටයම් වලට සමාන වෙනවා. අමුත්තන් පිළිගැනීමේ ශාලාව පිහිටලා තියෙන්නේ වලව්වේ කොරිඩෝව තුල. ඒ ලී වලින් කැටයම් කරලා තියෙනවා. මෙම කොරිඩෝව අලංකාර කරගන්න යොදාගෙන තියෙන නිල් පාට වීදුරු කවුළු බිම අලංකාර කිරීම සඳහා පිඟන්කටු සැරසිලි රන් පොම් සහ වටිනා මැණික් එබ්බවූ ලාංඡන පිඟන්කටු වලින් කරන ලද මකර රූප, අලි රූප සහ නෙළුම් මල් රූප අදටත් මෙම කොරිඩෝව අලංකාර කරනවා. වලව්වේ පොළොව මත රටාවකට පිඟන්කටු වලින් අල්ලා ඇති මාබල් ආවරණය ඉන්දීය ආභාෂයක් ගන්නා බව විශ්වාස කරනවා. මහදිසාව අවස්ථා 3කදීම ඉන්දියාවට ගොස් ඇති අතර එහිදී මහරජාවරුන්ගේ මාලිගා ඇතුලේ එවැනි නිර්මාණයන් තියෙනව දැකලා හතරස් පිඟන් ගඩොල් තිබියදී එංගලන්තයෙන් පිඟන් නැවක් ගෙන්වා එම පිඟන් කුඩු කර ඉන්දීය ශිල්පීන් යොදාගෙන වලව් බිම සරසලා තියෙනවා. මෙහි ඇති තවත් වැදගත් අංගයක් තමයි වික්ටෝරියා රැජිනගේ පින්තූරයක් තියෙන පිඟන්කටු බිමට අතුරලා තියෙන එක. ඒ වගේම මඩුවන්විල දිසාවේගේ සයනාගාරයේත් වික්ටෝරියා රැජිනගේ රූපය සහ ඉංග්‍රීසි ලාංඡනය වෙන රන් පොම පයට පෑගෙන විදියට අතුරලා තියෙනවා. මේ තුලින් මඩුවන්වල දිසාවේගේ ආදීන සිංහල හදවත වගේම එතුමා ඉංග්‍රීසි ආණ්ඩුව පිළිකුල් කරලා තියෙන ආකාරය එහෙම හෙළිවෙන බව තමයි සමහර විද්වතුන්ගේ මතය වෙන්නේ. මඩුවන්වල දිසාවේ කියන්නේ කිසිම දවසක ඉංග්‍රීසි ජාතිකයින්ව තැකීමකට ලක් කළ අය නෙවෙයි. හිරුණුබසින අධිරාජ්‍යයේ ඒකාධිපතිනිය වූ මහරැජිනගේ අණට කීකරු නොවූ ඔහු වික්ටෝරියා රැජිනට ගරු නොකළ බව කියනවා. වලව් බිම සරසන්න වික්ටෝරියා රැජිනගේ රූපය පෑගීමට සලස්වලා තියෙන විදියට එයට කදිම නිදසුනක් වෙනවා. බිමට අල්ලලා තියෙන රැජිනගේ රූප මාබල් අතරින් අල්ලා එය මත ඇවිද යන අයගේ පයට පෑගීමට සලස්වලා තියෙනවා. අධිරාජ්‍ය විරෝධී කැරලි සංවිධානය කළ මඩුවන්විල දිසාවේ ඉංග්‍රීසි ජාතීන්ට විවිධ අවස්ථාවන් වලදී පහර දෙන්න පවා පෙළඹිලා තියෙනවා. ඉංග්‍රීසි ජාතිකයින්ද කීප විටක්ම වලව්ව විනාශ කිරීමට වලව්වට පහර දීමට උත්සාහ කර තිබුණද ඒවා ව්‍යර්ථ වෙලා තිබුණා. ඒවට ප්‍රතිචාර විදියට මඩුවන්විල දිසාවේ විශාල පිරිසක් එක්ක ගිහින් කටුවන බලකොටුවේ ඉංග්‍රීසීන්ට පහර දීලා එහි ප්‍රධාන දොර ගලවන්න ඇවිත් තියෙනවා. මඩුවන්විල දිසාව උසින් ඉතා අඩු පුද්ගලයෙක් කියලා තමයි කියන්නේ. ඔහුගේ උස අඩි 4ක් සහ අඟල් 8ක් පමණ වෙනවා. ඔහුට පමණක් සරිලන විදියට වලව්ව තුළ උළුවහු සියල්ල අඩි 5ක් ප්‍රමාණයට තනලා තියෙනවා. ඊට අමතරව වලව්වට පිවිසෙන ගලින් නිම කළ ප්‍රධාන තොරන් පවා හදලා තියුනේ දිසාවේ අශ්වයා පිටින් පැමිණෙනකොට හිස නොවදින විදියට සහ සුදු ජාතිකයින් පැමිණෙනකොට හිස පහත් කර පැමිණෙන විදියටත් තමයි මේ වලව්ව තුළ තියෙන සෑම දොරක් උළුවස්සක්ම හදලා තියෙන්නේ. වලව්වේ වහලට යොදලා තියෙන්නේ මහනුවර යුගයේ පෙතිඋළු. නඩුශාලාව සහ මුළුතැන් ගෙදර කොටසකට පමණක් සිංහල ගැමියුළු තමයි සෙවිලි කරලා තියෙන්නේ. මේ උළු හදන්න අරන් තියෙන්නේ වලව් ඉඩමේ සියුම් මැටි. ක්‍රිස්තු වර්ෂ 1905 දශකයේ මේ වලව්වේ කාමර 121ක් සහ මැද මිදුල් 21ක් තිබිලා තියෙනවා. නමුත් අද වෙනකොට තියෙන්නේ කාමර 43ක් සහ මැද මිදුල් 7ක් පමණයි. මැද මිදුල් වලට සහ වලව් අතට එකතු වෙන සියලුම ජලය මඩුවන්වල වැවට වැටෙන විදිහට සකස් කරලා තියෙන මනරම් ජලවහන පද්ධතියක් තිබුණ බවට සාධක අදටත් දැක ගන්න පුළුවන්. සුදු නිලධාරීන් සමග සාකච්ඡා කිරීම සඳහා බුරුත මාලිගය නමින් හඳුන්වන කාමරය භාවිතා කරලා තියෙනවා. මඩුවන්වල වලව්වේ තියෙන කාමර අතරින් බුරුත මාලිගයට වැදගත් තැනක් හිමි වෙනවා.
සම්පූර්ණ බුරුතලීයේ නිමවා ඇති ඇද්දත් ඇන අල්ලා කළුවරළියේ කැටයමින් සරසා ජනෙල් වලට වීදුරු සවි කර මේ නිර්මාණය කරලා තියෙනවා. බුරුතලී සොල්දර තට්ටුව යට තියෙන කාමරය මිනිරන් වලින් කපරාරු කරලා හුණු පිරියම් කර ශීත කාමරයක් විදියට හදලා තියෙනවා. ඒ සීතල දේශගුණයට හුරු වුණ සුදු නිලධාරීන්ගේ සුවපහසුව උදෙසා භාවිතා කිරීම සඳහා. වලව්වේ තියෙන තවත් අපූරු අංගයක් තමයි මඩුවන්වෙල දිසාවේට වින්දනය සඳහා නැටුම් පවත්වන්න ඉදිකරලා තියෙන දිග්ගේ නැටුම් කාමරය. මඩුවන්වෙල දිසාවේට කලාකාමී හදවතක් තිබුණ බවට මේ මගින් තහවුරු වෙනවා. ඒ කාලේ මේ දිග්ගේ නැටුම නම් රංගනය පවත්වලා තියෙනවා. රජවරු සිටුවරු ඇතුළු ප්‍රදලයන් සඳහා නැරඹීමට පමණක් කැප වූ විශේෂිත රංගනයක් විදියට තමයි දිග්ගේ නැටුම ප්‍රචලිත වෙලා තියෙන්නේ. දැනට මෙම නැටුම රත්නපුර සමන් දේවාලයේ පෙරහැරේදී පමණක් නරඹන්නට ලැබෙනවා. එම කාමරයේ කිට්ටුවම බිලියඩ් කාමරයක් ඉදිකරලා තියෙනවා. ඉංග්‍රීසි ප්‍රභූවරුන්ට ක්‍රීඩා කටයුතු කරන්න. මඩුවන්වෙල දිසාවේගේ සයනාගාරයේ විදියට භාවිතා කළ කොටස තියෙන්නේ හතර වටින්ම අගුල දැමීමට හැකි විදියට මැද මිදුලක් අයිනේ වූ ආලින්දයක. එම සයනාගාරයේ බිම මැද රන්පවුම් සහ මැණික් ඔබ්බවා හදලා තියෙනවා. සයනාගාරයේ දොරටුව අසල රහස් පෙට්ටියක් තියෙනවා තුවක්කුව කඩුව සහ සැරයටිය දාලා තියන්න පුළුවන් විදියේ. සයනාගාරයට යාබදව තමයි ආයුධ ගබඩාවක් තිබිලා තියෙන්නේ. කටුවනේ ලන්දේසී බලකොටුවට පහර දීපු අවස්ථාවේ එතනින් රැගෙන ආව කියන කාලතුවක්කු දෙකත් ඒ ආයුධ ගබඩාවේ තිබුණා කියලා කියනවා. මේ ආයුධ ගබඩාව ආසන්නයේ රටබීම ගබඩාවකුත් තිබිලා තියෙනවා. මඩුවන්වෙල දිසාවේගේ සයනාගාරයට අල්ලා ඉදිකරලා තියෙනවා කලවානේ කුමාරිහාමිගේ සයනාගාරය. වලව්වේ ජීවත් වුණ රදළ පිරිසගේ කෑම කාමරය සහ මුළුතැන්ගෙය වලව්වේ මැද භාගයේ තියෙනව දැක ගන්න පුළුවන්. ඒ වගේම වලව්වේ පිටිපස කොටසට වෙන්න තමයි කුමාරිහාමිලාගේ නාන කාමර හදලා තියෙන්නේ. ගබඩා කාමරය, ධාන්‍ය කාමරය වගේ සියලුම දේවල් අදටත් දැක බලා ගන්න පුළුවන්. මඩුවන්වෙල දිසාවේගේ සයනාගාරයේ දෙපැත්තට වෙන්න අලුත් බුදුමැදුර සහ පැරණි බුදුමැදුර නමින් හඳුන්වන කාමර දෙකක් ඇති අතර එම බුදුමැදුරු වල බිම පිඟන්කටු මෝස්තරයෙන් අලංකාර කරලා තියෙනවා. බහලට සිවිලිමක් යොදලා සායම් වලින් මල් මෝස්තර ඇඳලා එය වඩාත් අලංකාර කරලා තියෙනවා. රජවරුන්ගේ මාලිගාවක දැක ගන්නට ලැබෙන රහස් කුණ්ඩයන් වගේම කුරුබිලිද මෙහි දැක ගන්න පුළුවන්. ඊට අමතර එම ප්‍රදේශයේ අධිකරණ බලය මඩුවන්වෙල මහදිසාවයට පැවරී තිබුණු නිසා නඩු ඇසීම සඳහා වෙනම කාමරයක්ද තියෙනවා. මහා බංගලාව අසලින් නඩුශාලාවට යෑම සඳහා කොරිඩෝවක්ද තිබුණු අතර නඩුශාලාවේ දොරටුවට ඉහළින් මීහරක් අන්තට්ටුවක්ද සවි කරලා තියෙනවා. එහි බිත්තියේ සිංහ සහ අශ්ව ලාංඡනය සහිත ගල් කොටුවේ නිල ලාංඡනය ඇඳලා තියෙනවා. නඩු ඇසීමට පාවිච්චි කළ පුටුව නඩු දිනවල ශාලාවේ ප්‍රදර්ශනය කරලා තියෙන ලීයකින් නිම කර තියෙන හරක් ඔළුව අදටත් දැක ගන්න පුළුවන්. අඩි 5ක් උසට හදලා තියෙන ශාලාවේ දොරටුව තුලින් සුදු ජාතිකයින් පැමිණෙනකොට ඔළුව පහත් කර ආචාර කර පැමිණීම මෙහි අරමුණ. වරදකරුවන් වන අයට වෙලේම දඬුවම් ලබා දුන් අතර ඒවා අතර දඬු කඳේ ගැසීම, වලව්වේ පොළව තැලීමට දීම, මෙහෙකාර ලඳුන් ලවා රැවුල්ගස් ගැලවීම සහ අසපහර දීම මඩුවන්වල දිසාවේගේ දඬුවම් ක්‍රම වෙනවා. පොළව තැලීමේ දඬුවම සඳහා අදින ලද ගල් රෝල අදද දැක ගන්න ලැබෙනවා. කලට වෙලාවට වැඩ කිරීමට පුරුදුව සිටි මඩුවන්වල දිසාවේ පරක්කු වෙලා එන සුදු ජාතිකයින්ට වලව්ව ඉස්සරහා තියෙන රතු මාර්ගයේ බැඳලා කසපාර දීලා තියෙනවා. මේ ආකාරයට මඩුවන්වෙල වලව්ව පුරාවටම විහිදිලා තියෙන වාස්තු විද්‍යාත්මක නිර්මාණ තුලින් අභිමානවත් පරම්පරාවක තේජාන්විත උරුමය සජීවාරෝපණය කරනවා. ඊටමත් සැලසුම් සහගත ලෙස සියුම් විදියට නිර්මාණය කර ඇති මෙම මඩුවන්වෙල වලව්ව තනා ඇති ගෘහ නිර්මාණ ශිල්පියෙකු ගැන නම් කිසිම තොරතුරක් සොයාගෙන නැහැ. මඩුවන්වල දිසාවේ දැඩි ආගම් හිතේශියෙක් වුණත් දැඩි රදළ ප්‍රතිපත්තියක් තමයි මෙතුමා අනුගමනය කරලා තියෙන්නේ. පහත් කියල සම්මත කුලයේ කාන්තාවන් හට උඩුකය ආවරණය කරගන්න අවසර තිබිලා නැහැ වගේම පිරිමින්ට උඩු රැවුල කපන්න අවසර ගන්න ඕන මඩුවන්වල දිසාවගේ.
ඔහුගේ අවසරයෙන් තොරව පිරිමින්ට උඩුරැවුල පවා කපන්න බැහැ කියලා තමයි කියන්නේ. මෙම ප්‍රදේශයට පැමිණෙන ඉංග්‍රීසි ජාතික නිලධාරීන්ට නවාතැන් ගන්න සූරියකන්ද ප්‍රදේශයේ සංචාරක බංගලාවක් තිබිලා තියෙනවා. වතාවක් ඉංග්‍රීසි ජාතික නිලධාරියෙක් දැනුම් දීමකින් තොරව වලව්වට ආව කියලා මඩුවන්විල දිසාවේ ඔහුව එලවල දාලා තියෙනවා. ඒ වගේ ඇවිත් තියෙන තවත් නිලධාරියෙක්ව වරදට ගස් බැන්ද කියලා කියනවා. ඒ කාලේ කොළොන්න ප්‍රදේශයේ තිබිලා තියෙනවා ඇරව්පෝරුව කියන ඔය. ඒ ස්ථානයට එගොඩ වෙන්න පාලමක් තිබිලා නැහැ. ඉංග්‍රීසි ජාතික නිලධාරීන් සහ ප්‍රභූවරුන් එගොඩ කරලා තියෙනවා කියන්නේ කීප දෙනෙකුගේ කරමතින්. මඩුවන්වල දිසාවේ විසින් සුදු නිලධාරීන්ට කීප වතාවකදීම කියලා තියෙනවා ඒ ස්ථානයට පාලමක් හදලා දෙන්න කියලා. ඒත් ඔවුන් ඒකට ප්‍රතිචාර දක්වලා නැහැ. ඒ ඔය ගලන එක දවසක එතනින් එගොඩ වෙන්නාව ඉංග්‍රීසි ජාතික ඒජන්තවරයෙක්ව දිසා විසින් උපක්‍රමශීලීව වතුරට දම්මවල තියෙනවා. අධික ලැජ්ජාවට පත්වෙච්ච ඒ සුදු ඒජන්තවරයා ඒ ස්ථානයට පාලමක් හදලා දීලා තියෙනවා. සුදු ඒජන්තවරුන්ට ලොකු හිසරදයක් වෙලා තියෙනවා මේ මඩුවන්විල දිසාව. ඔවුන් මඩුවන්විල දිසාවේව කළු කුමාරයා කියන නමින් තමයි හඳුන්වලා තියෙන්නේ. ඒ කාලේ ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා පවත්වලා තියෙන භෝජන සංග්‍රහයකට මඩුවන්විල දිසාවටත් ආරාධනා ලැබිලා තියෙනවා. එතනට ඇවිත් ඉන්න සියලු දෙනාම කලිසම් වඳින්න ඕනි කියලා තමයි නියම වෙලා තියෙන්නේ. ඒ වුණාට මඩුවන්විල දිසාවේ Tamanට සුපුරුදු සරමම තමයි ඇඳගෙන ගිහින් තියෙන්නේ. ඒ වගේ තමයි අර Tamanට ඕන විදියට ජීවත් වෙච්ච කෙනෙක් තමයි මේ දිසාවේ කියන්නේ. කාටවත් හිස නමන්නේ නැති මුරණ්ඩු තද හිතක් හිමි පාලකයෙක් විදියට තමයි මිතුමව හඳුන්වන්නේ. මීට අමතරව මඩුවන්විල දිසාව ගැන කියනවා නම් බලංගොඩ සිට කතරගම දක්වා තියෙන විවාහභාර රෙජිස්ට්‍රාර් විදියට කටයුතු කරලා තියෙනවා. 20 වන සියවසේ මුල් භාගයේ වෙනතුරුම පරපුර විසින් නින්දගමේ පළමු රාත්‍රියේ අයිතිය නින්දගම ඒ කියන්නේ කාන්තාවන්ගේ මංගල රාත්‍රියේ පළමු අයිතිය තමයි නින්දගම කියන්නේ. මම මීට කලිනුත් ඒ ගැන සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ විදියට ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ විදියට නින්දගම් සේවිකාවන්ට දාව ඉපදුන දරුවන් රැසක්ම ඉඳලා තියෙනවා. ඒ අතරින් මඩුවන්වල දිසාවේගේ වැඩි ආදරයක් ලබාගෙන තියෙනවා කියන්නේ දිනාදරේ කුමාරි හාමි. ඒ වගේම වැඩිමහල් දරුවන් පිරිසක් ලංකාවේ පසිඳු වලව් වෙත විවාහ පත් කරලා දුන් බවත් කියනවා. ඒ අතරින් ඩිංගි කුමාරි හාමි උණබම්බුව වලව්වටත් දිනිසෝ කුමාරි හාමි පට්ටිකාර වාසල වලව්වටත් විවාහ කර දුන් බව පවසා තිබුණත් ඔවුන් ගැන කිසිදු සඳහනක් නැහැ. ඒ වගේම ශ්‍රී ලංකාවේ තෙවරක් අගමැතිවරිය බවට පත් වූ සිරිමාවෝ රත්වත්තේ දයස් බණ්ඩාරනායක මැතිනිය මඩුවන්විල පරම්පරාවට නෑකම් කියන බවත් කුඩා කාල නිතරෙහි ආගිය බවත් පැවසෙනවා. මඩුවන්විල දිසාවේගේ ජීවිතයේ අවසාන කාලය රෝගී තත්ත්වයකින් තමයි ගත කරලා තියෙනවා කියන්නේ. ඔහුගේ පාදයේ කලවයේ ඇති වුණ විශාල ගෙඩියක් හේතුවෙන් ඔහු බෙහෙවින් වේදනාව විඳලා තියෙනවා. ඒවකට ශ්‍රී ලංකාවේ සිටි සුප්‍රකට ශල්‍ය වෛද්‍යවරයෙක් වුණ ඉංග්‍රීසි ජාතික ආර්.එල්. ස්පිටල් මහතා මහදිසාවේගේ පාදයේ හටගත් ගෙඩිය පලා බෙහෙතක් දමලා තියෙනවා. මේ ශල්‍ය කර්මය කරලා තියෙනවා කියන්නේ නිර්වින්දනයක්වත් නොකර පැයකුත් විනාඩි 7ක් වගේ කාලයක් ඇතුළත. ස්පිටල් මහතා විසින් මහදිසාව ගැන තම වනගත ලංකානම් පොතේ සඳහන් කරලා තියෙනවා මාදුටු අපූර්ව මිනිසෙකු හා ධෛර්ය සම්පන්න අරමපුදුම නායකයෙකු විදියට මහදිසාවේ ගැන. මෙම ශල්‍ය කර්මය සිදු කරන අවස්ථාවේදී එතන ඉඳලා තියෙනවා ජුවා මුලාදෑනියස් සහ බුලත් සිංහල රාලහාමි යන අය. මහා දිසාපතිතුමාට වේදනාවක් නැද්ද කියලා ඇහුවම ඔහු කියලා තියෙන්නේ වේදනාව මට දැනුණා ඒත් මම කේන්ද්‍රි ගෑවනම් සිංහලයට ඒක ලැජ්ජාවක් නිසා මම නිහඬව ඉඳිය කියලා. ඒ වෙලාව කියලා තියෙනවා. හිතුවට වඩා වැඩි කාලයක් ශල්‍ය කර්මය කිරීමෙන් පස්සේ මාසයක් පමණ මඩුවන්විල දිසාවේ ජීවත් වෙලා තියෙනවා. මඩුවන්විල දිසාවේ අතිශය බරපතල ලෙස ගිලන් වී සිටිය නිසා මඩුවන්විල මහවලව්ව ළඟම පිහිටි මුදලින්දාරාම විහාරයේ කෑගල්ලේ ශ්‍රී සාරානන්ද හිමියන් සහ
තමත් හිමිවරුන් තුන්දෙනෙක්ද ගිලන්ව සිටි මහදිසාව දැකීම සඳහා වලව්වට වැඩම කරවනවා. ඒ වෙලාවේ දිගැන්ඩි පුටුවක වාඩි වී සිට මහදිසාවේ පැදුරක් එලා ඒ මත වාඩි වෙලා තියෙනවා. හිමිවරුන් 4 දෙනා මහදිසාවේට බණ කියලා තියෙනවා. ඒ වෙලාවේ ටික ටික මහදිසාවේගේ මූණ මැලවිලා තියෙනවා. එක මොහොතකදී දිසාවේ විසින් අතින් සංඥාවක් කරලා බණ කියන එක නතර කරලා තියෙනවා. ඊට පස්සේ වලව්වේ සේවකයෙක්ව කැඳවලා කාමරයක තියෙන පිරිකර භාණ්ඩ ගෙනල්ලා පැදුර මත තියන්න කියලා කියනවා. එම පිරිකර පට රෙද්දකින් වහලා කෑගල්ලේ ශ්‍රී සාරානන්ද හිමියන්ට පූජා කරලා තියෙනවා. නැවත හාමුදුරුවරු පිරිත් සජ්ජායනය කරනකොට මඩුවන්විල මහදිසාවේ අත් බැඳගෙන එයට සවන් දීලා තියෙනවා. ඊට මොහොතකට පස්සේ ඔහු අත් බැඳගෙනම පැදුර මත දිගා වෙලා තියෙනවා. මඩුවන්විල මහදිසාවේගේ අවසන් සුසුම් පොද වාතලයට මුසු වෙලා නිහඬව ජීවිතයට සමුදෙනවා. 1930 සැප්තැම්බර් මස 6 වෙනි දින තමයි මඩුවන්විල දිසාවේ මෙලොවින් සමුගන්නේ. මඩුවන්විල මහදිසාවේ විවාහ දෙකක්ම සිදු කරගත්තත් ඔහුට පිරිමි දරුවන් ලැබිලා නැහැ. පළමු විවාහයෙන් ලැබුණු එකම දියණිය උපතින්ම අබ්බගාත දරුවෙක් නිසා මඩුවන්විල වලව්වේ වගේම මඩුවන්විල පරම්පරාවේද අවසානයේ එසේ සනිටුහන් වෙනවා. අද අප වලව් භූමියට ඇතුල් වන ගල් ආරුක්කු දොරටුව පිහිටි දකුණු පසින් මහදිසාව මිහිදන් කළ සොහොන ඉදි කරලා තියෙනවා. කොළොන්න කෝරළේ අභිමානවත් සිංහල නායකයෙක් වුණ මඩුවන්විල මහදිසාවේගේ අවසානයත් සමග වලව්වේ ඉඩම් සහ දේපල ආදී විනාශයට පත් වෙලා තියෙනවා. අක්කර 13ක භූමි භාගයක් පුරාවිද්‍යා රක්ෂිත කලාපයක් කළද එම ඉඩම් ප්‍රදේශවාසීන් විසින් පෞද්ගලික වාසස්ථාන හා ඉඩකඩම් සඳහා යොදාගෙන තියෙන බව පුරාවිද්‍යා නිලධාරීන් පවසලා තියෙනවා. මඩුවන්විල මහදිසාවේගේ මරණයෙන් වසර ගණනකට පස්සේ ඔහුගේ දියණිය වුණ මඩුවන්විල පුංචි කුමාරි හාමි වසර 80ක් ආයු වළඳා මිය යනවා. ඒ 1962 වර්ෂයේ. ඊට පස්සේ මඩුවන්විල වලව්වේ හිමිකාරිත්වය ලැබිලා තියෙන්නේ ලංකාවේ ප්‍රථම කතානායකයා වුණ සර් ෆ්‍රැන්සිස් මොලමුරේට. ඔහුගේ මරණයෙන් ද අනතුරුව ඔහුගේ දියණිය වූ සීතා මොලමුරේ මැතිණියට මෙම මඩුවන්විල උරුමය හිමි වෙලා තියෙනවා. 1964 දී මඩුවන්විල වලව්ව සහ එයට අයත් නින්දගම් රජයට පවරගෙන තියෙනවා. 1972 වසරේදී වලව්ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාරයට පත් වෙලා තියෙනවා. අවසාන වශයෙන් මඩුවන්විලවට පරිසරය ගැනත් ඔයාලට කියන්න හිතුවා. මඩුවන්විල වලව්වට මෙම නාමය පටබැඳෙන්න හේතු කීපයක්ම ගොඩනැගිලා තියෙනවා. මේ ප්‍රදේශයේ තැනිතලා බිම ආශ්‍රිතව කැලෑ මීහරකුන් බහුලව ඉඳලා තියෙනවා. ඒ කාලේ මීහරකුන්ට මඩුවන් කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් මේ මීහරකුන් බහුලව ඉන්දිය වෙල මඩුවන් වෙල කියලා හඳුන්වලා තියෙනවා. මේ එක ජනමහරක්. එක්තරා කාලයක මෙම ප්‍රදේශයේ කුඹුරු වපුරපු ගොවියන්ට අස්වැන්න නෙලා ගන්න බැරි වෙලා තියෙනවා. ඒකට හේතුව වෙලා තියෙන්නේ වී කරල් හැදුණු ගොයම් ගස් පිදුරු විතරයි තිබිලා තියෙන්නේ. පිදුරු වලට මැඩුවන් කියන නිසා එම වෙල්යායි සහිත ප්‍රදේශය මැඩුවන් වෙල කියලා නමපට බැඳිලා තියෙනවා. පස්සේ කාලයක මඩුවන් වෙල වුණා කියලා කියනවා. ඒ වගේ තවත් කතාවක් තමයි වැසි කාලයක එක්තරා දිනයක මෙම ප්‍රදේශයේ බෙල්යායකට මඩියෝ කියන මාළු විශේෂයක් වැසි ජලය එක්ක වැටිලා තියෙනවා. විශේෂයෙන් වැස්සත් එක්ක වැටුණ කියලා තමයි කියන්නේ. ඉතින් ඒ නිසා මඩියන් වෙල නමින් හඳුන්වලා පසු කාලයක මඩුවන් වෙල වුණා කියලා කියනවා. ඒ වගේම ඉස්සර කාලයේ මේ ප්‍රදේශයේ එක්තරා ස්ථානයකින් කරදී උල්පතක් මතුවලා තියෙනවා. එය ගැටඹේ උල්පත ප්‍රදේශයෙන් මතු වුණා කියලා තමයි කියන්නේ. ඒ උල්පතෙන් මුහුදු මඩුවන් නමින් හඳුන්වන මාළු විශේෂයක් මතුවලා තියෙනවා. ඒ මාළු අවට කුඹුරියායේ තියෙන ගොයම් විනාශ කරලලු. පස්සේ ඒ උල්පත ඇතින්නියක් ලබා පාගවල බහලා දාලා තියෙනවා. ඒ විදියට මඩුවන් මතු වෙල මඩුවන් වෙල නමින් ප්‍රසිද්ධ වුණා කියලා කියනවා. මේ වගේ ජනප්‍රවාද ගොඩක් ගැන සඳහන් වෙනවා මේ මඩුවන් වෙල කියන නම හැදෙන්න හේතුපාදක වුණ. ඔයාලත් දන්න ඒ වගේ කතාවන් තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. මඩුවන් වෙල මහදිසාවේගේ කතා කළ යුතු තවත්
එක් දෙයක් තමයි මේ මඩුවන්වෙල අමුණ. මඩුවන්වෙල වෙල්යාය අස්වද්දන්න ජලය රැගෙන යාම සඳහා කිතල බොක්ක ඇල හරස් කරලා බැඳලා තියෙන අමුණ මඩුවන්වෙල දිසාවේගේ නිර්මාණශීලීත්වය තවදුරටත් විදහා දක්වනවා. තනිකරම කළුගරෙන් නිර්මාණය කරලා තියෙන නිසා කොච්චර ගම් වතුර ගැලුවත් එක ගලක්වත් හෙල්ලෙන්නේ නැහැ කියලා කියනවා. අමුණ බැඳීම සඳහා ගල් කුට්ටි රැගෙන ආවා කියන්නේ ඇතුන් ලවා කියලා තමයි කියන්නේ. මුදලින්දාරාම විහාරය ගැන කියනවා නම් මේ විහාරය මඩුවන්වෙල පරම්පරාවේ නිර්මාණයක්. මහනුවර යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව සකස් කරලා තියෙන මෙහි ටම්පිට පිළිම ගෙයක්ද තියෙනවා. මේ පිළිම ගෙය හදලා තියෙන්නේ ගල් කණු 25ක් මත. ජාතක කතා මහරහත් රූප සහ සත්සතිය වැනි චිත්‍රවලින් තමයි බිත්තිය සකස් කරලා තියෙන්නේ. ගෙබිමට දැවලෑලි මත පිඟන් ගඩොල් අතුරලා තියෙනවා. පනාමුරේ ඇත්ගාල විශාල ධනයක් සහ ශ්‍රමදායකත්වයක් යොදාගෙන තමයි මඩුවන්වෙල දිසාවේ මෙම ඇත්ගාල නිර්මාණය කරලා තියෙන්නේ. වනාන්තරයේ මැද පිහිටි නොසිඳන දිය බුබුලක් මැදි කරලා අක්කර 10ක විතර භූමි භාගයක් කොටු කරලා තමයි පනාමුරේ ඇත්ගාල බැඳලා තියෙනවා කියලා කියන්නේ. මඩුවන්වෙල මෙම ප්‍රදේශයේ සංචාරය යන අයගේ දැන ගැනීම පිණිස තමයි මේ විස්තර ටික කියන්නේ. අතීතයේ ජීවත් වුණ මුතුන් මිත්තන් සිය නිර්මාණකාරයේ නිරත වන විට ස්වභාවික පරිසරයේ සමතුලිත බව ඒ විදියටම ආරක්ෂා කරලා තියෙන නිසාම මඩුවන්වෙල වලව්වට කලප්පේ දුර්ලභ පරිසර නිමවුම් රාශියකින් සමන්විත වෙනවා. වවුල්පනේ හුණුගල් ගුහාව ඉන් ප්‍රධාන තැනක් ගන්නවා. මුහුදු මට්ටමින් අඩි 913කට උසින් බුලතොට හෙල්වැටියේ ශේෂ කඳු තුල පිහිටලා තියෙන මෙම ගුහා අවුරුදු මිලියන 500ක් විතර පැරණි බව තමයි භූවිද්‍යාඥයින්ගේ මතය වෙන්නේ. ලියලා වැඩමින් එන කිරිගරුඬ නිදියක පූර්ව ස්වරූපයක්ද මෙම ගල් ගුහා අතර තියෙන මල්වතු කාමරය නමින් හඳුන්වන ගුහාවේ දැක ගන්න පුළුවන්. ඒ වගේම ගුහාවෙන් පිට නැගෙනහිර ඩයිනෝසිරස් පොසිලයක්ද ඒ ආසන්නයේම ගල් වී ගිය ඩයිනෝසිරස් සිරුරක් ලෙස හඳුනාගෙන ඇති සත්ව සිරුරක්ද හමු වෙලා තියෙනවා. ඒ වගේම පෙට්ටි හත යකා කැපූ වල අහස්සු වෙන ආදී ස්ථානවල සුවිශේෂී භූගෝලීය ලක්ෂණ දැක ගන්න පුළුවන්. කොළොන්න ප්‍රදේශය හරහා ගලා යන ඇරපෝරුව ගඟ සහ බුලුතොට ගඟ අලංකාර දිය ඇලි වලින් සමන්විත වෙනවා. එම දිය ඇලි තමයි ගොන්නන් ඇල්ල, දූලි ඇල්ල, නෙරළු ඇල්ල. ඒ වගේම කුරුළුගල, නයිගල, කනපදුගල, කබරගල, විරාලගල, තොණ්ඩුගල වැනි පාෂාණ උද්ගතයන්ද පිහිටලා තියෙනවා. මඩුවන්වල ප්‍රදේශයේ තියෙන ආකර්ශනීය ඉසව් තමයි කැකුණවත්ත, හල්මිල්ලලාර, කටුවේ මඩම වැනි ස්ථානවල ස්වභාවික දියුල්පත් තියෙන ස්ථාන. ජෛව විවිධත්වය අතින් සුවිශේෂිතා උසුලන මෙම ප්‍රදේශයේ දුර්ලභ මල් වර්ග සහ පැලෑටි වර්ග දැක ගන්න පුළුවන්. ඒ වගේම මඩුවන්වෙල කොළොන්න ප්‍රදේශයට ආවේනික ජන නැටුම් රසනහර පිනමන කිතුල් පැණි වගේම මඩුවන්වෙලට සංචාරකයින් ආකර්ෂණය කරන තවත් දේවල් වෙනවා. වර්තමානය වෙනකොට මඩුවන්වෙල ප්‍රදේශයට සංචාරකයන් ආකර්ෂණය වීමේ වැඩි ප්‍රවණතාවයක් දැක ගන්න පුළුවන්. සංස්කෘතික වශයෙන් වගේම ඓතිහාසිකමය වශයෙන්ද මේ ප්‍රදේශයේ සතුවන ශ්‍රී විභූතිය ඒ ආකර්ශනීය බවට ප්‍රධාන හේතුවක් වෙනවා. ඉස්සර කාලයේ අනසක පතරවපු රද්දලයන් බිහිවුණ බලව් දැන් ලංකාවේ ජාතික වස්තු. එක වලව්වකින් පුළුවන් මුළු ඉතිහාසයක්ම කියවන්න. අන්න ඒ වගේ බලව් කීපයක් අපේ රටේ තාමත් තියෙනවා. සමහර ඒවා මහජන ප්‍රදර්ශනයට විවෘතයි. තවත් ඒවාට එහෙම යන්න තහනම්. බලව්වල පුරුක් වශයෙන් ආපු ගමනේ සමහරු තාමත් වලව්වල ජීවත් වෙනවා. ඉතින් එකී මෙකී නොකී ලංකාවේ ප්‍රසිද්ධ වලව් කීපයක් ගැන ඉදිරියට අපි අපේ ශ්‍රී ලංකා හිස්ටරි YouTube channel එක හරහා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කතා කළේ අවුරුදු 180කට වඩා ඉතිහාසයක් හිමි ඒත් අදටත් හයිය හත්තිය ඇතුව නොනැවසී පවතින මඩුවන්වෙල වලව්ව ගැනයි. සමහර විට ලංකාවේ වලව් අතර පොඩි ළමයෙකුත් දන්නා තරමේ ජනප්‍රියතාවයක් ලබපු එකම වලව්වත් මේක වෙන්න ඇති. අපි මේ කියපු තොරතුරු වල යම් සාවද්දිතාවක් ඇත්තම් කාරුණිකව අප වෙත දන්වන්න කියලා අපි ඔයාලගෙන් ඉල්ලනවා.
ඒ වගේම අපේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලත් ආදරෙන් මතක් කරන ගමන් අදට ගිහින් එන්නම් ආයුබෝවන්.